මොකක්ද කියන්නේ? අපි රොයල් රෙස්ටුරන්ට් එකේ ඉන්න මෑලා කාට අතරින් නම් මං ආදරේ ඔයාලට ළමයි. මට හිත ගියේ මර තාලියට ළමයි. අද රැට කරන්න අමාරුයි වගේ අමාරු. ලහිරෝ පොෂ්. සර් මට එකම දුක අද අමාලියක් නැති එක. එක එක්කෙනාගේ දිවට වෙනස්. ඔව්. මොනවද කුණුහරුප කියන්නේ? ඉස්සර මම මල් වල ආස දැන් මම ගල් වල ආස. අඩ. දෙන්න ගුටි කනවා. උඹලා දෙන්න මම ගුටි කනවා. මේ වීඩියෝ වල පුදුම ඕවර් ඇක්ටිං එකක් තියෙනවා. ඔයාලට තේරෙන විදිහට ඔයාලා කියන්නේ මෙයාගේ ඕවර් ඇක්ටිං එක කොහොමද නොවද කියලා. තම කිව්වොත් මගේ බොයිගේ වටේ කෙල්ලෙක් කැරකෙනවා. පිස්සු කවුද? මගේ පිස්සු හාවි. එහෙම එන්න. අපේ අක්කා හාවි රැවටෙන්න බා. ඔන්න ගායිස් අද අලුත් තව වීඩියෝ එකකින් ඇවිල්ලා තියෙනවා. අපි ආයෙත් වෙරෝන රෙස්ටුරන්ට් එකට කන්න ඇවිල්ලා තියෙන්නේ. පරක් වෙලා ඇවිල්ලා තියෙනවා ළමිස්සි. මෙන්න ඇවිල්ලා ඉන්නවා ළමිස්සි. අයි බලමු බලන්න පොඩ්ඩක්. හායි. බේබි ලොක් දාන් ඉන්නේ. මංකොල්ලකාරය අපිව මංකොල්ල කෑවොත්? අද ඉන්න අමුත්තෙක්. අමුත්තෙක්ද අමුත්තියක්ද? අමුත්තියක්. ඕකේ. කවුද ඔයා? මං තමයි මෙයාලගේ අමුත්තිය. අම්මුතුරු හැව්වයි නෝයි. මේ දොර මගේ හැම්බෑග් එක? ඕකේ. අපි දැන් මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ? චුට්ටක් ඉන්නකෝ. අනේ ඉක්මනට සීතයි කියන්නකෝ. අපි ඇවිල්ලා ඉන්නේ වෙරෝනවල බ්ලැක් අයි රෙස්ටුරන්ට් එකට. බ්ලැක් අයි රෙස්ටුරන්ට් එහෙනම් අපි අතට යමු. යා. ඕකේ. this black guy? yes. ලයිට් වහන්. හරි ඉතින්. එනවාට අස්ස ලස්සනයි. ඔයාලා කියන දේ තමයි. අපි යන්නේ. ලොකු මහත්තයෙක් ඉන්නවනේ. ඉතින් කොහොමද? මේ අපි පොඩි බ්ලොග් එකක් කරනවා කරන ගමන් අපේ මේ අපි දෙතුන් දෙනා අවුලක් නැහැ නේ මට ප්‍රශ්න නැහැ නේ මෙතන. ඕකේ අපිට කොහෙද ඉන්න පුළුවන්? යා. කොහෙද අපිට අර පැත්ත හදලා දෙන්න. මේ මොකද්ද මේ? ඉතාලි? තාලි. අතෝලේ වගේ. බලමු. ඕකේ. ඔයාලා මොකද මෙතන වේලම මටත් කලින් ඉඳගෙන මෙතන. අපිට තව දෙන්නෙක් එනවද මේ ටේබල් එකට නැත්නම් අපි තුන් දෙනා විතරද? කවුද? ඉමේජිනේෂන් දෙන්නේ. ඉමේජිනේෂන් දෙන්නේ? හරි මේක ලස්සනනේ. ඒ කියන්නේ හැම රෙස්ටුරන්ට් එකක් කරන ඒකට ආවේනික ලස්සනක් තියෙනවා. සමහරක් ඒවාට අපිට යන්න වෙන්නේ නැතුව යන්න පුළුවන්. මෙහෙමනේ සමහරක් රෙස්ටුරන්ට් වල කැමති නෑනේ vlog scene වල කරන්න. ඒකට අපිට ඉතින් vlog එකක් දෙන්න හම්බෙන්නේ නැතුව යනවා. අපි කාලා ආවට දෙන්න බෑ. කයි හොඳට කයි. අපි කනවා හොඳට කනවා. හොඳට කයි. මේකෙත් මට මතකයි මම පියානෝ එකක් තිබ්බා. අර තියෙන්නේ. වෙරෝනා ගොඩක් පියානෝ තියෙනවා. තියෙනවා නේ. අයිතිකාර හොඳට පියානෝ ගහන්න දන්නවා වගේ. I'm here to tell you right now. වුණ මම පොෂ් Oh my. මම මේ බලන් ඉන්නේ මෙනු ඉගෙන ගන්න. I'm really sorry wow. දැන් මට උන ඩෙවල් එක. මොකක්ද මික්ස් ලෙවල් එකක්ද? චිකන්ද? නෑ මික්ස් ඩෙවල් එක හොඳයි. ඔව් මේකේ මික්ස් ලෙවල් එක මාර රහයි. ඔව්. මට නම් මික්ස් රයිස් එකක් හොඳයි කියලා. ඕකේ. wow. මේකේ මාර දේවල් තියෙනවා මේ. Faluda with ice cream also. Wow. Mango juice, lemon drink, mixed fruit juice, orange juice. Wow. Sarwat with fruit. මේක ඇත්තටම නැති දෙයක් නෑ. හැමදේම වගේ තියෙනවා. ඇත්තනේ. ඕවා ඉතින් කකා බොන්න බැරි ඒවල. ඕවා කකා බොන්න බෑ. ඒ වුණාට ඉතින් රයිස් එක රයිස් මයිලෝ බොන්න. බඩේ අමාරුව කොහොමද දෙන්නේ? එයා කොහොමද මයිලෝ වලට ආස කෙනානේ. නෑ බොන්න මට EGB එකක්. අපිට මෙතනින් ඕඩර් කරන්න පුළුවන්ද? ඔව් මෙතෙන් ප්ලස් තියෙනවා ඉතින්. ඒ කියන්නේ අපිට මේකෙන් ඕඩර් කරන්න පුළුවන්. yes ප්ලස් එක දුන්නා. ඕකේ අපි වතුර බොමුද? අපි වතුර ටික හොඳයි. natural එකකුයි. මේක ප්‍රොමෝට් කරන්න ඕනේ නෑ. මොනවාද? කොබා wow. අනේ ඒක රස පාටයි. වටලප්පා ලටපට්ට It is what it is. අපි දන්නවනේ අරගා කවි ගන්නවනේ පරාටයි ඔක්කොම
අපරාධ. මොකද්ද තාලියනේ? තාලිය ඔව්. බඩ දාලා අයියගේ. මෙයා ඔප්පු දුප්පු හොයනවා හොඳට. මගෙත් බඩ දාලා කාලමු. මට හිත ගියේ මර තාලියට ළමයි. කෙලත් වැක්කෙනවා. යෝ ඒක ලස්සනයි මම මෙයාලට පෙන්නුවා ඇතුළේදී ආ පෙන්නුවානේ අතුල් දෙද්දිම තිබ්බා. කමන්න අපි next time අපි ඔයාලට අරන් එන්නම් තාලිය. අපේ YouTube channel එකෙන් පුළුවන් ඉතාලි භාෂාව ඉගෙන ගන්න. කැම බීම වල රහ දකින්න විඳින්න බෑ. ඉතාලිය වටේ තියෙන හැම රෙස්ටොරන්ට් එකකටම යන්න තමයි බලාපොරොත්තු. ඉතින් අපිව මොනවද කරලා තියාගන්න ඕනේ? සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අපේ YouTube channel එක. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අයිස් ගහන්න නෙමෙයි. ඔය දෙන්න ගුටි කනවා. ඕකේ ඉතින් අපේ කට හැකරකට. මට දැන් ඇත්තටම මාර බඩගිනි. දැන් වෙලාව කීයද? ඔයාලා මේ ඕඩර් එක දැම්මනේ ප්ලස් එකේ ඉන්නේ මොනවද ඕනේ කියලා? ඔව්. Thank you amore. ඔව් මේක මේ වීඩියෝ එක විතර නෙමෙයි ආ. හැම වෙලේම. නෑ නෑ ආ එහෙම තමයිනේ. ඔය TikTok name එක කියන්නේ follow කරන්න. ඕකේ මේ තියෙන්නේ කවියගේ TikTok account එක follow කරන්න. අම්මා මේ මොකද? Grazie. ඔම්ලට් හැන්ද. අපි මේ බඩු එන්න එන්න. අපි රොයල් රෙස්ටොරන්ට් එකේ ඉන්නේ මොකද මේකේ ඔක්කොම ගෝල්ඩ් කලර් එකකින් තියෙන්නේ. අනේ මගේ දත්තර වලට අමාරුයි. ඔම්ලට් හැන්ද ආවා කියන්නේ දැන් අපේ කෑම ටික එන්න යන්නේ. මේකෙන් යන්නේ. මමයි මේ රෙස්ටොරන්ට් එකේ ඕනයි මැචින් නෝ. ඔනෝ. හැබැයි අමාලියක් නැති එක නම් අපරාධේ. ගන්න එනවා. Wow. එනවා. Oh my god. friend. ඇත්තටම මේක ලස්සනයි. රස පාටයි. අනේ මම අම්මට උඩු. හරි හරි. යා උඩු සිරුණා නේද? මච්චේද නෑනේ. තියෙනවද ඉඩ තියෙනවා. බ්ලැක් අයි එකේ ඉඩ තියෙනවා පුතා. මේ තියෙනවා. Grazie. අම්මා යකෝ විතර තුනයි. තුනට හයක් දීලා. ඇත්තටම ඇත්තටම මෙහෙම හිතුවේ නෑ ඔඩ කරද්දි මෙහෙම ලස්සනටයි කියලා. ඇත්තටම හිතුවේ නෑ යකෝ. Wow. නෑ පොඩ ඉන්න මම හිතන්නේ අපි කැමරාවට උස්සලා පොඩ මෙහෙම කරමු. ඕකේ මේ තියෙන බුල්සායි එක. මේ තියෙන බුල්සායි එක. අපි තුන් දෙනාට තුනක් තියෙනවා. එතකොට ඔයාලා පෙන්න විදියට මික්ස් රයිස් එක තියෙනවා. ඉස්සෝ තමයි උඩින්ම පෙන්න තියෙන්නේ. ඒ වගේම අඩම කුඩුම රසක් තියෙනවා. අය අම්මානේ මේ කජුත් දාලා මේකට. Are you happy? මං හිතන්නේ මට මොකද ඔයාට? මෙතනින් පස්සේ මගේ ආසම රෙස්ටොරන්ට් එක බ්ලැක් අයි වෙයි වගේ. දැනට තව තියෙනවා ඉතාලිය වටේ ගොඩක් කන්න. වෙරෝන වලින්. Okay, let's do it guys. එන ෆොටෝ ගැහුවේ නෑ මම. ඔහොම ගහන්න අන්න හරි හොම. Story time. Okay, අපි දැන් කමු. මම ඔයාලා කියන්නේ අපේ plates 2 එකක්, okay? අනේ දැන් කමුකෝ මට බඩගිනි. ඒක සබ්මරින් එකක් වගේ. බෙදාගන්න. හැම වෙලෙම බෙද ඉන්න හොඳ නෑනේ. මං හිතුවා දැනුත් මට බෙදලා දෙයි කියලා. ඔය ගන්න එහාට මම ඉස්සෝ පෙරේතෙක්. පෙරේතියක්. මාර ලස්සනනේ. අහන්නකෝ අර කතාවක් කියනවනේ මේ මොකද්ද? කෑම එකේ ඔක්කොටම නෙත පින වෙන්න ඕනේ කියලා කන්න කලින්. ඒතකොට බ්ලැක් අයි එකෙන් ඒක වෙනවා මං හිතන්නේ. මේක මං ආසම විදිහට තියෙනවා. මම නෙමෙයි අපේ තාත්තා ආස විදිහට. ඒක විශේෂයෙන්ම එහෙම ඉල්ලුවා මෙයා. ඔව්. තාත්තා කම විදිහටම දෙන්න කිව්වා. මට එකම දුක අද අමාලියක් නැති එක. චිලි පේස්ට් නැති එකත් හොඳයි. මොකද ඩෙවල් තියෙනවනේ. ඩෙවල් එකේ හොඳට රහ මේක තියෙනවා. පුදුම ගෑවක් නේ ගන්න. ඒක මගේ ආසම එක. හොඳ වෙලාවට මේක නම් හැන්දක් තියෙනවා ගයිස් කන්න මට. හැන්දක්. මොකද මං අකමැතිම කෑම ගෑරුපු කෑම. එයා ආස නැහැ. එයාට අතින් කන්න තියෙන්න ඕන නැත්නම් හැන්දෙන් කන්න තියෙන්න ඕන. මොකද මට අර කටක් විදිහට තියෙනවා නිකන් මට කියලා උලනවා මේ කෑම ටික දැක්කම. ඒ තරමට ඉවස ගන්න මට ඉන්නට දාගන්නකෝ. ඔව්. යාළුවන්ගේ පුත්‍රයන් ස්වාමීන් වහන්සේගෙන්ද කියලා. අපි ඒකට ස්තුති කරලා ඉවර වෙනවා. මට මෙන්න ෆාදර් කෙනෙක් වෙන්න ගිය කෙනෙක්ද කොහෙද? ඕකේ. දැන් අර මං ආසම එක. මං ආසම එක. මම කනවා ළමයි බොන අපිටීතෝ. අත්‍තරම රහයි. කන්න කලින් පෙන්නන්න ඕන ඌරු මස් කෑල්ල.
මේ මුරුමස් කැල්ලක් තියෙනවා guys. ඔයාලට පේනවද? ඔව් ඔව්. ඒක ඇත්තටම රහයි. ඇත්තටම මේ ලීක්ස් එහෙම හොඳ පාටවල ලොකුවට තියෙනවා නේ. ගුරු මාංශ එක මාර රහයි. සැරට ගෙඩි දැම්මා මොනවද කන්නේ? තනහාලුවේ සව්. තනහල් වල ලොකු ප්‍රොමෝෂන් එකක් දෙන්න මේ වෙලේ. අතම මල්වා. ඔව්. මට නම් රියැක්ෂන් දෙන්නත් මේ ඊටත් වඩා මට මේකේ රහයි. කන්න ඕනේ. දැන් මේ අපි ඉස්සරහට යන්න කන්න බොන්න. ඊ වතුරම බොන්න ඕන ළමයි ආ. වතුර බොන්න. අපි කොහොමද බියගෙන කොහොමද බොන්න කොහොමද වතුර බොන්න. මේ කන කෑමට වතුර බොන එක තමයි හොඳ. අම්මාට. අන්න මෙයා හොයපු චිලි පේස්ට් එක දැන් ආවා. මේ බුල්සයි එක දාගන්න. අර හැන්ද දෙන්න බුල්සයි හැන්ද දෙන්න. පොදුම පිළිවෙලක් තමයි යාගේ තියෙන්නේ හිතා ගන්න බෑ. එහෙනම් ওই බාගේ මට දාන්න. ඇයිද? ඊට මේකෙන් ගන්නවා අනිත් බාගේ. ඕකේ. අන්න මේකේ තෙල් පොඩ වැඩි. ඒ කියන්නේ වැඩි උරෙන් කාල් තියාගන්න තමයි මම හිතන්නේ මේක හදලා තියෙන්නේ. මම හිතන්නේ රහ වෙන්න ඕනේ. මම හිතන්නේ මම දන්නේ නෑ. ඒක අපිට ගෙස් කරන්න බෑ. ක්‍රිස්සිය දකින්න නැතුව. කියන දේ මට හිතයි හැන්දෙන් try කරලා බලන්න. හැන්ද ළමයි හොඳම. තේරෙන්නේ නැහැ මේ ළමයි. අපි සුද්ධු නෙමෙයි ගෑරුප්පෙන් ගන්නේ. අපි ශ්‍රී ලංකන් ගාන. මට දැන් ඔයාලට කියන්නකෝ මේ මස් කෑල්ල කොහමද හැන්දෙන් ගන්න කියලා. දැන් මෙහෙම ගත්තා. කපා ගත්තා. දෙකට කපා ගත්තාම එක හැන්දකට අපිට ගන්න පුළුවන් මස්. වෙනවා? මස්. මාර බඩගින්න හිටියේ. ඒ බඩගින්න වැඩි වුණා මේකේ ලස්සන දැකලා. මට බඩගින්න පිරුණා. ඒ කියන්නේ මට ලුක් එකෙම හිත පිරුණා. සාමාන්‍ය හිත පිරුණා බඩගින්න නැහැ කියලා. දැන් කන්නේ මේ පෙරේත. කට වහන් කනවා ගයිස් පේනවනේ. කට වැහිලා එක එක මිනිස්සු ටික මෙහෙන් දානවා. එක ඉස්සෝ දාන මේ. මේ මාර ඉස්සෝ කොට නිල්ල. අද දවස් වල ඉස්සෝ ටික මගේ පිඟානෝ කියන්නේ. මේ ඉස්සෝ කිලෝ එකක් විතර තියෙනවා. 1 2 3 4යි 5ක් මගේගේ දැනට ඉන්නවා. ඔයයි කීයක් කෑවද? තාම කෑවේ නෑ. මම නම් ඉස්සෝ 6ක් 7ක් කෑවා. මම මගේගේ 6ක් 7ක් කෑවා මෙයාත් මට 5ක් විතර දැම්මා. මගේ 5 රාම ඉන්නවා. 5 නැති වෙයිද දන්නේ ඊට කලින් මං කන්න ඕන. ගයිස් ඔයාලා යාරින් කමෙන්ට් කරන්න මේ මතක් කරලා මොකද මේ වගේ ලුක් එකක් ලංකාවේ තියෙනවද? නැත්නම් ඉතාලියේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඉතාලියේ මේ වගේ ඔයාලා දැකලා තියෙනවද? අපිට රහ ගැන ගැරන් කරන්න බෑ මොකද රහ දන්න අපි විතරයි. ඔව් ඒකනේ. එක එක්කෙනාගේ දිවට වෙනස්. ඔව්. Emotional damn it. ඔය දෙන්නව නම් ළමයි හදන්න බෑ. අපේ ගෙදර තියෙන රත්ති. රත්ති දෙනවා. මචංලා උඹලට කොයිම අවස්ථාවක් හරි උඹගේ කෙල්ලට හෝ පාර්ට්නර්ට වයිෆ්ට කුණුහරුපෙන් එයා ගන්න බැරි නම් පිස්සු රත්ති කියන්න. ඔව් පිස්සු කියන්න බැරි නම්. ඔව් දැන් මේ දෙන්නගම වැඩේ හැම වෙලේම පිස්සු රත්ති කිය මගේ නම කටපාඩම් කරනවා. ඒකට ඔයාලට තේරෙනවා රත්ති කියන්නේ මොකද්ද කියලා? මම දන්නේ මම කනවා. පිස්සු මට රත්ති. තාචිට පාස් කරන්න පිස්සු රත්තා. හැබැයි කටෙන් කටට ඉස්සු හැපෙනවා මේකේ. ඔව්. ඒක නම් මට 100% ගැරන්ට් කරලා කියන්න පුළුවන්. ඔයාලා බලාගන්න හොඳට නෝට් කරන්න මේ මූණ මගේ බඩ. මොකද තව මාස දෙකක් විතර ඇති. අපි ඌර වගේ මහත්තලා ඉඳි. ගයිස් එයා දෙවෙනි එකත් බෙදාගත්තා. ළමයි මේක රහයි කොහොමද නොකා ඉන්නේ මම ඩයට් පැත්තකින් තියලා අද කන්න හිතුවා. පාට ලුකින් නෝ. ඔව් මාරම ලස්සන පාටක් තියෙනවා. මේ බොරුවට ඇත්තම දැන් හිතන්න එපා මම මේ වීඩියෝ කරන නිසා ලස්සන නිසා ඒකයි මේකයි කියනවා කියලා මේක ඇත්තනේ. මේකත් තාම ප්‍රොමෝෂන් වීඩියෝ නෙමෙයි. ප්‍රොමෝෂන් වීඩියෝ ගන්න නෙමෙයි. උදේක අපේ ආසාව නිසා කරන එකක්. ඔව් අපේ නංගි සාමේ රයිස් කන්නේ. දැන් මේ වීඩියෝ එක අපේ අම්මයි තාත්තා දැක්කොතින් පුදුම වෙයි. එකෙන් කන දෙන්න තුන් දෙනෙක් අද රැට කරන්න අමාරුයි වගේ අමාර. ලහිරෝ. ඇයි? Oh Lord. Again. මං කිව්වේ දරා ගන්න බැරි වෙයි මේක. බලන්න මෙයා. ඊයා. ඔය දෙන්න එකතු වෙලා දැන් මම බයිට් එකට ගන්නද මෙතනට ආවේ අපි නැත්නම් කණ්ඩ දාලා. මෙච්චර බයිට් තියෙද්දි ආ බයිට් එකට ගන්න. මට නම් බෑ මේ ළමයි දෙන්නත් ඒ කරන්න. What the fuck? You know what is this? ඔව්. මට අපේ අයියා කෙනෙක් කියලා දුන්නා මේක මෙහෙම අල්ලලා මෙන්න මෙහෙම කපලා අයින් ගන්න කියලා. සාලි අයියා. මං නවත්තදී මං එන්න හොත් කයි දාන්න. මෙයා සුපුරුදු පරිදි අපිව මගෙන් හලනවා. අර දැක්කනේ? මගේ හදවත මට කතා කරනවා මම යන්න ඕන. මම නෙමෙයිද හදවත? නෑ. එයාට හදවත් දෙකක් තියෙනවා.
ලහිරු මේක ඔෆ් කරලා ඉතින් පිළිවෙල කොහරි කන්න ගියාම අදලානේ කාවම හරි හම්බෙනවා යාට කතා බහ කරන්න. ඒතකොට අපි දෙන්න තනි වෙනවනේ. මොකද තැම්පත් වෙලා හොදලානේ එළිය වැටෙනවා ඒදි මම දන්න මම අනිත් ඒ ජා දන්නවා ඇතුළේ ඉන්න වාහන දකින්න නෑ නෑ වාහන පිස්සු දන්නේ ඕම ඉන්න ජැකට් එක ඕන ගා කියන ඔක්කොම මෙතන රෙකෝඩ් වෙන එතන කියන ඒවා එහෙනම් අපි දැන් කතා වුණේ. ගෙදර ගිහලා ආන්න බලන්න උන් දෙන්න ඔව් දැන් මගේ ඊළඟ ජොබ් එක තමයි. බෝඩයිනේ අය දැයි මමනේ මෙතන චැප්ටර් එක ඒකට මම දන්නවා මොනවද කතා කරන්න ඕනේ නැති කියලා මයික් එකක් ගාව එළියට ගිහලා බයිලා කතා කරනවා කියලාද පිස්සු මන්ද කවුද මගේ පිස්සු හාවි අන්න එහෙම එන්න. එකනේ ළමයි දෙකට නැමෙන්න එපා ආදරය කරන්න ඒක තමයි වැදගත් ඇත්ත. ආදරය කරනවා කියන එක දෙකට නැමෙන එකක් නෙමෙයි. අපේ අක්කා හාවි රැවටෙන්න එපා. අයියා රැවටිලා. අන්නෝ රැවටිලා. මෙයා තමා කවුද? හාවන්ව දඩයන් කරන්නේ? නරියා. මට නම් ඇති මගේ බඩ පිරුණා. මූණ පැණි පාට ගහලා ලස්සන වෙලා මම මුකුත් කරන්නේ නැද්ද මොකක් නැහැ ඒ කියන්නේ මොකද කරන්නේ මොකක් නෑ මේක තමයි එළියේ වැටිලා දැන් බදින්නේ කවද්ද මම තා පොඩි කාලේ තියනද එහෙනම් මෙයා තාම හිතනවලු මං ගැන මේ මා බේනවද thank you ඔම්බෝ කපටි ගම මට ඇති බබා මගේ බඩ හොඳටම පිරුණා. ඔය උල්මස් තලක් තියන් ඉන්න මොකද දැන් කන්න ඒක අන්තිමට චිකන් කන්ලා සොයානේ ඉස්සව දෙන්නේ ඉතින් ඔව්නේ දැන් කවුද එතකොට මෙතන හරකම් හරක නෙමෙයි එහෙමද ආදරේට අපි කියනවා හාවි ඒ වුණාට අපිට දැනෙන්නේ මෙයා වැස්සි what the මම යනවා. ඇයි යන්න එපා කන්න තාම ඩෙසර්ට් කෑන්නේ රාට කෑ ගහනවා ඒ හොල්මන් අනේ උඩ ආචිසිය. මොනවද කරන්නේ? මේක මොකද්ද කියලා වඩා පේනවද මට? ඒත් මට දැන් එකම දුක අද අමාරියක් කරන්න තියෙන්නේ. මේ යමාරි එක්ක සෙට් වුණා කියන්නේ ආයෙත් ඕන නැහැ ටීක් දෙන්න චීත් ඇඳ ගන්නවා මෙයා චීත් ඇඳනවා එයා චීත් ඇඳනවා සෝරි අමාරියක් කිය ඇත්ත මම දැන් අපි චීත් ඇඳ ගන්න කොල්ල වශයෙන් එහෙම සාමාන්‍යයෙන් කොල්ල ඇඳ ගන්න චීත් තියෙනවා මෙයා ඔක්කොම චීත් ටික අහගෙන එයා තමයි අර මෙෂර්මන්ට් බලන්නේ හරියට තව බිත්තර දෙකක් එහෙම පිටින්ම තියෙනවා කන්න ඕන මේක ගෙදර අරන් යන්න ඕන බිත්තර දෙකයි මේක අරන් යමු හෙට උදේ කෑම. බිත්තර දෙක කමු මේක හෙට උදේට කාලා වැඩක් නෑ නැද්ද ගායි බිත්තර බැද්දද තැම්බුවද ඒක ඒ වෙලේ ඉවර කරන්න වෙනවා කන්න මම ෆුල් අපි vlog එකක ඉන්නවා කියපු නිසා නැත්නම් සාමාන්‍ය මෙහෙම දන්නේ නැහැ නෑ සාමාන්‍ය මෙහෙම ලස්සනට එවනවා. මම බ්ලැක් එකකින් ඉඳගෙන කාලා තියෙනවා එක පාරක් කලබලේ අපි නම් බ්ලැක් ගයි එක ඕපන් කරපු දාන් ඉඳන් සතේ දෙක පාරක් අපි අඩුම එනවා මේකට ගාඩ දැන් තකහනිය ඒ තරමට කැමරා හයි ගයිස් අපි අද උදේ වෙන්න අපේ ජෝසප් වාස් එක ගැන කතා කරා මේ රෙස්ටොරන්ට් එකේ අයිතිකාර බොයි වෙන්න අපේ ජෝසප් වාස් ඉස්කෝලේ අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් ඔය දෙන්නා අර දෙන්නා වගේ ඉන්න නේද පාට. ආ ඕ මයි මොකද පරවාහනයක් පදින්න. අනේ ඔව් දැනට පදින්නේ බර වාහනයක් ඊට පස්සේ මම ගන්නවා සැහැල්ලු වාහනයක් ආ ඔව් බෙන්ස් එක ආ දැන් පදින්නේ ජීප් එකනේ ආ යස් මොකද ඔය ජිප් එක ඔය දින්නේ අපේ රෙස්ටොරන්ට් එකේ මම එළියට යන කගින්නේ මෙයාගේ නහයට ප්ලාස්ට් එක දාන්න. ඇත්තටම ආසාවෙන් හිටියේ මේකේ ෆලෝඩයක් හරි සරුවත්යක් හරි බොන්න ඒකත් අමාරුයි මොකද මගේ බඩේ තරම් පිරීලා තියෙන්නේ. යකෝ මේකේ උරුමස් ඔක්කොම විදලානේ මුන් දෙන්න අර ඌරගේ පිටේ ඌර මොකක්ද එකක් කියනවා වගේ බැලන්ස් වෙලා ගියාද ඕකේ ඒ මොකද්ද ඒ කතාව? යටින් කමෙන්ට් එකක් දාන්න ඒ කතාව මට තේරුම් ගන්න මොකද්ද ඒ ඌරගේ පිටේ කතාව? ඔයාලා කමෙන්ට් එකක් දාන්න මට ඇත්තටම දැනගන්න ඕනේ මම ප්ලීස්. දන්නවා ඌරගේ අපුවා වගේ කියන එක දාන්න යටින් කමෙන්ට් ගන්න මට තේරුම් ගන්න මොකද මට තේරුම් ගන්න නම් කියවන්න ඕන
ඒසවල අනිවාර්යෙන් කමෙන්ට් එක දාන්න ඕන. මට තේරුන්නේ නැහැ. ලයික් කරා හෝ නොකරුවා අන්ලයික් කරා හෝ. මොකද මේකද? ඕ ඇත්තටම? මම්මා මීයා. ඇත්තටම? කාවි? කාවි? සීරියස්ලි. එයා දෙවෙනි පාරට රයිස් කරනවා කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම බ්ලැක් හයි එකට එන්නම ඕනේ. අනිවාර්යයෙන්ම. ප්‍රොමෝෂන් එකක් නෙමෙයි කියනවට ඇවිල්ලා බලන්න කාලා. මේ ළමයා සාමාන්‍ය රයිස් එක කටක් කන්න නැති ළමෙක් මේ ළමයා. ඔයාලා රෙස්ටොරන්ට් වල ඕනතරම් කන්න. ඕනතරම් බොන්න. හැබැයි ජිම් එක නම දැක් ගන්න එපා. ජිම් ගියා නොගියා. ජිම් ගියේ නැත්නම් මේ වගේ ඉන්නවා පේනවනේ. අද නන්න හරිය ප්ලාස්ටරේ මෙයාට වදිනවා. හරි හරි ඊළඟට මම ඔයාලට ගේන්නම් මම ජිම් යන්න ගත්තොත් ජිම් එකේ වීඩියෝස් වර්ක්අවුට් කරමු මාත් එක්ක ඔයාලා. ඔයත් යන්න. හැබැයි අද රාට ඇත්තටම රහට කෑවා. හිතත් පිරුණා. වව්. එකටම හිත පිරුණා. කන්න කලින් හිත පිරුණා. පස්සේ දැන් බඩ පිරුණා. වතුර ටිකක්. කවිෂා සරවද්ද ෆලුඩද? සරවද්ද අපි දැන් එකක් කරගෙන ෂෙයා කරගමු. අපි තුන් දෙනා එකක් කරන් ෂෙයා කරගමු. හා. සරවත් ඔ ෆලුඩා. ෆලුඩ තමා සරුවත් නම් මේ වැඩක් නැහැ නේ. ඕකේ මම ස්කෑන් කරන්න එක දෙන්න. මේක දැන් නිව් ජෙනරේෂන් එකට අමාලි අක්කා ගෙනත් තියෙන දාත්තික නෙමෙයි ස්කෑන් කරන්න. අමාලි අක්කා රෙස්ටොරන්ට් එක නිව් ජෙනරේෂන් එකේ විදිහට ගෙනත් තියෙනවා. ෆෝන් එකෙන් ස්කෑන් කරලා ගන්න තියෙනවා. මේ ක්‍රෙඩිට් එක ඔක්කොම අමාලි අක්කට යන්නේ. මම හිතන විදිහට. අමාලි අක්කට බ්ලා 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 තමයි. යා මම යාළුවා. ෆලුඩා එක ඕකේනේ. ඕකේ. ෆලුඩා with ice cream. ජෙලි කැටි උතාල තිබ්බනවා. ඕකේ. ඉතින් නෑ මට කාලා වැඩි වෙලා ස්මූත් කවුඩ ඇවිල්ලා ඉන්නේ. ඔයාලට මතකද අපි දෙන්නගේ පළවෙනි අපිරිතිව් එක? ඔව් යස්. අපි හෙටත් යන්න දාන්නද? නෑනේ. අපි දවසක සෙන්ටත් යමු. මොකද පළවෙනිම අපේ අවුට් එක. ඊට පස්සේ අපි 1 month anniversary එකකට එතෙන්ට ගියා. ඔව්. ඊට පස්සේ ඒක ගානක් නෑ නේ. පුරුදුනා මේවනේ ඕනම දෙයක් අර පුරුදුනා මේව මුලදී ඒක මට නම් නෙමෙයි මෙයාට. මුලදී තොරක් මම දාලා. ලංකාවට ගියා. ඒ නිසා චුට්ටක් මිස් වුණා. අපේ පළවෙනි අපිරිතිව් එක. සාමාන්‍ය අපරතිවකට කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? chat gpt අල්ලන්නේ. ඔයා දීපු වදේට අයිස්ක්‍රීම් දැන් ගෙනාව අර අරෙන් ගිහලා දැක්කද? නන්න පළවෙනිට. ඒක වීඩියෝ කරන්න වීඩියෝ ගන්න. ඕනේ. ඊට මේක තවත් මාකටිං එකක් කරනවා. නෝ. ඇත්තටම අපි දැන් මෙහෙට ඇවිල්ලා ඉතාලි භාෂාවම කතා වෙන නිසා අපිට ඉංග්‍රීසි ටික අමතක වෙගෙන යනවා. නැතු එයා නොදන්න ගමක් නෙමෙයි යා. ගයිස් එයා නොදන්න ගමක් නෙමෙයි එයා අමතක කරලා. එහෙම එකක් නන් නෙමෙයි. නැවෙ මෙහෙ ඇවිල්ලා මේ ස්කෝල් වලට ආදී අපි ඉංග්‍රීසි භාෂාව ඇත්තටම පාවිච්චි කරන අඩුයි. ඒක මෙහෙ ඉන්න අය දන්නවා. මොකද්ද කියන්නේ? නෑ මුකුත් නෑ ඇත්ත කියලා කිව්වේ. ප්ලාස්ටර් එන හැට ගහගන්න මේ වගේ. නහයට නෙමෙයි දැන් ගොඩක් තැන් වල ගන්න ඉන්නේ. හරි මම යාට මෙහෙ වදුනට මම යාට හරි ආදරේ. මම ඉතින් මෙයාට ගොඩක් ආදරෙයි. මෙයාට වඩා චුට්ටක් වැඩියි මම මට ආදරේ මගේ ෆෑන්ස්ලා මගේ ගායස්ලා අපේ වීඩියෝ එක බලන මෙයාලා මට ගොඩක් ආදරේ ඔයාලට වඩා. මෙයාට ආදරේ වගේම හේට් කරනත් නැතුවම නෙමෙයි. මෙයාලා කාට ආදරේ නම් මං ආදරේ ඔයාලට ළමයි. මොකක්ද ඒ කිව්වේ? මේ පිහා බලන්න මගේ ආදරේ දැනෙන්න බුරු නම් එපා කරන්න කොල්ල මෙන්න ඇත්තටම ගොඩක් හිතුවා අක්කා කෙනෙක් ගාවට ලං වෙන එක හොඳයිද නැද්ද කියලා. පස්සේ මම ඩිසිෂන් එක ගත්තා ගයිස් දෙපාරක් හිතන්න නැතුව අක්කා කෙනෙක් එක්ක යාළුවෙක්. මොකද බයද සැකද මල්ලි අක්කලාගෙන ඉන්න. මෙයා මට වඩා අවුරුදු 100ක් වැඩි මල්ල කියලා ඔයාලට කමෙන්ට් කියලා කරලා හිතන්නේ. වැඩි මල්ල වේ හිතට මල්ල. මම අවුරුදු කීයක් මෙයාට වැඩි මල්ල නෝ කියලා නෑ මම ඔව් බලන්න තේරුම් ගන්න මම මෙයාට වඩා අවුරුදු කීයක් වැඩි මල්ද කියලා ගයිස් ඔයාලා යටින් කමෙන්ට් කරන්න ඔයාලා ගෙස් කරන්න හැබැයි හරියටම ගෙස් කරන අයට අපි තෑග්ගක් දෙනවා අනිවාර්යෙන් ඒ මොකද ඒ තෑග්ග? රුපියල් 100ක රීලෝඩ් එකක් කරේ දානවා ඉතාලියේ ඉන්න කෙනෙක් නම් එයාට රුපියල් 10ක රීලෝඩ් එකක් තමයි ඒකේ ඉනවා. රුපියල් නෙමෙයි යූරෝ 10ක sorry මම නෑ මෙයාත් එක්ක බේරගන්න. you don't worry guys ඔයාලා යටින් කමෙන්ට් කරන්න මම මෙයාට වඩා අවුරුදු කීයක් වැඩි මල්ද මේ ෆලුඩ් එක මාරම ලස්සනට හැදෙනවා. oh my god නෝ මට ඒක මගේ ඇස් ඉස්සරහා තියෙනවා ළමයි මට දුහලා ගිහින් අරගෙන පොඩ්ඩ අර හිතයි. දෙන්නේ ෆලුඩ එක වාව්. අන්න
පළුවටට මොනවද උඩින් දාන්නේ? Sprinkles? I don't know මොනවද කියලා. මොනවද දැම්මා? ඕ. Grazie. Wow. අපඩයි ඉස්සරහට ගන්නවා. ඉස්සරහට ගන්නවම නැගිටින්නේ නැහැ. හා. Pink girl වඩවල් පෙන්නවගේ මූණ එතකොට පේන්නේ චිකි උගල බීල පෙන්න්න අපිට මට ඕනේ හැබැයි තේරුණා ෆ්‍රෙට් එක එයාට මම බේලපා කියලා දීලා තියෙන දේ කවි හරි හරි නංගි පොඩ රත් යමනා පිස්සුව ගහයි වගේ thank you අමින මම මේකේ බූමරන් එක ගන්න හරිද අම්මරනේ හරිද 1යි 2යි 3යි wow ඒක සේව් කරලා රැට දාමු ඇයි ඉතින් එකක් ගැස්සේ ගන්න තිබ්බනේ දෙකක් ඒකනේ දෙකක් ගන්න තිබ්බනේ අනේ තිබ්බා හන්දක් තමයි නැත්තේ පල්ලුල ගැත්තට හරියට බොන්න දන්න guys. ඔය වැඩ. බෑමට උඩ කෑල්ල ඕනේ වෙනම. දැක්කනේ. එයාලට ඇති වුණා නම් මට දෙන්න. නෑ. ඔයද හැම එක මට කරම try කරන්න දෙනවනේ ඊට පස්සේ මම try කරන්න. හැබැයි මම මේක මෙච්චර රහයි කියලා දන්නවා නම් අපි 3ක්ම order කරනවා. තව මෙතනට. නැත්නම් මට අරගෙන හම්බෙන්නේ. මට ආසාව තියෙන තව තව මොනවාරි order කරලා බලන්න. පෙරේතකම. මම මල් කොල්ලෙක් ඔව් මම ඉස්සර ඇත්තට මල් කොල්ලෙක් මම මල් වලට තමයි ඉස්සරම ආස කරේ. මේක ගහලා තිබ්බ. දැන් මම ගල් වලට ආස. ඉස්සර මම මල් වලට ආස දැන් මම ගල් වලට ආසයි. මොනවද කුණුහරුප කියන්නේ? ඉස්සර මම මල් වලට ආස දැන් මම ගල් වලට ආසයි. ඔඩ. ලාහිරු ඔය කෑලි නම් වීඩියෝ එකේ තියෙන්න බෑ. ඇත්තම කිව්වොත් මගේ බොයිගේ වටේ කෙල්ලෙක් කැරකෙනවා. මට හිතා ගන්න බෑ. යාළුවෙක්ද පරණ කෙනෙක්ද දන්නේ නැහැ. අම්මට ඔකෝ තෝඩින්න අනුන්ගේ පුටෝල අත තියා හිටියොත් ගයිස් හොඳ වෙන්නේ. මේක මරු. ඇයි? ඔයා මේ ඔයා කෙල්ලෙක්ගේ කතා කරගෙන හිටියද? අපි දැක්ක කෙල්ලෙක් එක කතා කරගෙන ඉන්නවා අතනින් එද්දි මෙද්දි බදාගෙන. කෙල්ලේ? ඔව්. ඒ අපේ අයියා චින්තක අයියා. චින්තා. කෑවා. ඇයි? අම්මට මේ පළුවට එක වාස් කරලා. අපි මේ තැනට ආවේ කොහොමද? මොර දුකක් විඳලා ආවේ. ඔය දෙන්න මාව කින්ඩියට ගන්නවා. ඔයාලා ස්ටෝරි එක දන්නේ නැහැ මාරම දුවක් ඉඳලා ආපු කතාව. ඕන්නේ. අපි දවසක ඒක එළියට දානවා. දවසක දැම්මම ඒ නේ. වුණාට මාරම දුකක් ඉඳලා දායි. ආවේ. උඹලා දෙන්න ගුටි කනවා. උඹලා දෙන්න මම ගුටි කනවා. හරි හරි මේ දෙන්නටම ප්ලාස්ටර් ගහන්න. ප්ලාස්ටර් නෙමෙයි ගයිස් ඔයාලට තේරෙන්නේ නැද්ද මෙයා ඕවර් ඇක්ටිං කියලා මේ වීඩියෝ වල. මේ වීඩියෝ වල පුදුම ඕවර් ඇක්ටිං එකක් තියෙනවා. ඔයාලට තේරෙන විදිහට ඔයාලා කියන්නේ මෙයාගේ ඕවර් ඇක්ටිං එක කොහොමද නැති කොහොමද ඔයිට කොඩ කරලා මම කියනවා. ඔයාලා ඊළඟ vlog එකේ අපේ ලහිරුව දකින නහයට අනිවාර්යෙන් ප්ලාස්ටර් එක ගහලා. මේ කාලා බිලිවර අපි යන් යන්න. කව් විපදන් වල ඕනට ඉන්නවා. මාරම මේ ඉතින් ඕන දා කතා කරන්න පුළුවන්. වාඩි වුණා තෝරන්නේ. මාරම මිස් කලංක හරිම කොහොමද ඉතින් ගෑනු කියන්නේ ඉතින් තරන්න නොදරන්න ඕනලා ඉඳගත්ත කට කරද මගේ කර්මෙට මම මෙතන හිටියා. I'm just kidding මචං. right okay දැන් මේමයි. අපිට ලයික් කරා හෝ අන්ලයික් කරා. මොකද්ද අනිවාර්යෙන් කරන්න ඕන? අපිව ඔයාලා අපේ බ්ලොග් වලට දැම්මේ අපේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද අපි ඒක ඕනෙත් නෑ. ඒක ඕනෙත් නෑ. කමෙන්ට් තමයි වැදගත්. කමෙන්ට්. සබ්ස්ක්‍රයිබ් කරා හෝ නොකරුවා. අපිට ඔයාලා හිතන දේවලුත් අපිට අවශ්‍යයි. අපේ ඇදකුද? අපේ ඇදකුද? කවුද ෆනි? කවුද ෆනි? කවුද නපුරු? මම හැන්සම්ද? කවුද සෙක්සිද? oh my gosh
කවුද රත්ති? අනේ ඔයාලා හිතන හැමදේම කමෙන්ට්ස් වලින් දාන හොඳ නරක කුණුහරුපක් දාන්න කමක් නැහැ. කුණුහරුප? මම හිතන්නේ කුණුහරුප දායි කියලා. ඔයාලා බැනලා දාන්න නම් බැනලා දාන්න. කිසි ප්‍රශ්නයක් නෑ. අපි ඔක්කොම බලනවා. ඒ වලින් අපි අයිඩියාස් ගන්නවා තව. හැබැයි තව දේවල් තියෙනවා නම් ඔපිනියන්ස් ඕගොල්ලන්ගේ අපි මෙහෙම කරන්න මෙහෙම කරොත් හොඳයි කියලා ඒවත් අපිට කමෙන්ට් කරන් යන්න අපි පුළුවන් විදියට පුළුවන් වෙලාවට ඒ වීඩියෝස් උත් කරන්න. එහෙනම් අපි යන්න ගෙවන්න. අපි යා. මම නෑ ගෙවන්නේ. මමත් නෑ. ඔයාලා පිස්සු රත්ති කියන කෙනාටම තමයි බිල වැටෙන්නේ කියලා මම හරි දැනගන්නවා. මං ගෙවලෙන්නද? ඉතින් අපි රක්ති මගේ ෆෝන් එක නැත්. ඉතින් අපි අයියේ රක්ති කියන්නේ නිකන් ඔය රක්තරන් වගේ වටිනවනේ. ඔව් ඒකනේ. උඹලා දෙන්න හරි කපටි. මම නම් ජැකට් එක දාගෙන යනවා. මොකද එළියේ මාර සීතක් තියෙන්නේ. මං කොඩේ ගන්නම්. මේ කැමරේ එලගිරියා. මොකද්ද? ඔයාගේ බඩ වගේම මගේ බඩත් ඒ කමන්නේ. කාලම. මේ thank you ඔයාලගේ සර්විස් එක සුපිරියා එලගිරියේ. මෙයා තමයි ෆලුඩ එක හැදුවේ. අතරම රහයි එක. මේ අපේනේ. ගෙවන්න. බිල. ඔන්න ඕකයි උනේ. හා කාලා දැන් අපි දැන් ඉතුරු එක චුට්ටක් අරගත්තා. මොකද යාලා අපිට ලයිට් තියෙනවා. යන්න පුළුවන් නේ. හොඳයි. ඇත්තද? අපි ඉස්සරහ රෙස්ටුරන්ට් එකේ කන එක නවත්තනවා. ඇයි ඒ? කකා බ්ලොක් කරගෙන නවත්තනවා. අපිට ලෝයෙක් ජාතියේ ප්‍රශ්න ඩිස්කවුන්ට් තියෙනවා එක දේවල් ඒ ප්‍රශ්න වල ඉතින් ඇත්තටම අපි මේ ආතල්ලකින් අපිට පරි කිසිම කන්න යන්නේ අයියා අප්පා. තේරුම් ගනිල්ලා. ඕකේ. එහෙනම් ඉතින් ඔයාලා පරිස්සමින් යන්න ඔය දෙන්න. මම මෙතනින් වෙනම යනවා. මොකද මට තව වැඩ ගොඩක් තියෙනවා නේ. පරිස්සමින් යන්න. මම ගිහලා කෝල් එකක් මැසේජ් එකක් දාන්න. ඕකේ. බයි අමරා. ඕකේ කෑම බීම වලට බොහොම ස්තුතියි. එන ඉතින් ඔයාලා පරිස්සමෙන් යන්න කවි එන්න නගින්න මෙන්න මේ කෑම එක ගන්න. Thank you අමරා. ඕකේ. එහෙනම් ඉතින් අපිව ෆලෝ කරන්න එපා. subscribe කරන්න එපා. like කරන්න එපා. comments විතරක් දාන්න. අපි ගිල්ලන්න ජයවා ඊළඟ vlog එකෙන් හම්බෙමු නේ. කවුද මේ කැමරා පිටපස්සේ ඉන්නේ? පචු පුචු පුචු. පචු පුචු. Okay. Bye. Okay. Bye.